හරි අපි අද බලමු 2012 ඇප්ලයිඩ් පේපරේ පස්වෙනි ගාන දෛශික ගාන මේකේ තියෙනවා අපිට A කියලා දෛශිකයක් දීලා තියෙනවා. ඒක දීලා තියෙනවා I ධන මූල 3යි J කියලා දීලා තියෙනවා. ඊට පස්සේ B කියන දෛශිකයේ විශාලත්වය දීලා තියෙනවා. ඒ කියන්නේ B කියලා දෛශිකයක් තියෙනවලු. ඒකේ විශාලත්වය අපිට කියලා තියෙනවා මූල 3යි කියලා. කියන්නේ B ගේ මාපාංකය. අපිට දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා තව කියනවා AB දෛශික දෙක අතර කෝණය අපි කියන 5 බෙදීම 3ක් 60ක් කියලා කියනවා. ඊට තව කියනවා ඊට පස්සේ කියන්නේ B දෛශිකය අපිට හොයන්න තියෙන්නේ. ඒක අපිට හොයන්නේ කියන්නේ මෙන්න මේ ආකාරයට. මොකද අපි ඒක හොයන්නේ කියන ආකාරයම කියලා හිතලා ගමු. එහෙම හිතමු. ඊට පස්සේ තමයි අපිට හොයන්න ලේසි වෙන්නේ. ඒ කියන්නේ මේක අපිට හොයන්නේ කියන්නේ xi ධන මොකද yj ආකාරයට. හරිද? කියන්නේ i1 දෛශිකයේ j1 දෛශිකයේ ඇසුරෙන් තමයි අපිට හොයන්නේ කියන්නේ. හරි. දැන් මේ බලන්න. දැන් මේ b කියන ඒක දෛශිකයේ හොයන්න නම් මේ ඒක දෛශිකයේ ඇසුරෙන් මොකද මේ xy හෙව්වනම් හරිනේ අපිට. එහෙනම් xy හොයන්න කියන විචල්යන් දෙකක් තියෙනවා. එහෙනම් අපි මේක හොයන්න මොකද සමීකරණ දෙකක් ගන්න ඕනේ. එතන අපිට මේ දෙක සමීකරණ දෙකක් අරගත්තාන් පස්සේ මේ xy හොයන්න පුළුවන්. ඒ කියන්නේ සමගාමී සමීකරණ විදියට. එහෙනම් දැන් මෙතන තව කියලා තියෙනවා අපිට x කියන එක ඍණාංගයක් කියලා. ඒ කියන්නේ x කුඩායි බිඳුවට වඩා කියලා තියෙනවා. y y නිකම්ම y එතන අපිට මේකෙන් නිර්ණය කරන්න පුළුවන් x එන්න පුළුවන් අගය. හරිද? හරි. දැන් බලන්න xy අගයන් හොයන්න අපිට පුළුවන් දැන් බලන්න මෙන්න මේ b ගේ විශාලත්වය දීලා තියෙනවානේ. එතන අපිට මෙන්න මේ මේ ij ආකාරයෙන් ij ආකාරයෙන් දීපු එකේ විශාලත්වය හොයන්න පුළුවන්. ඒකේ විශාලත්වය හොයන්න කොහොමද බලන්න? එතන b දෛශිකයේ මාපාංකය හොයන්න පුළුවන්. i සංගුණකයේ වර්ගය ධන j ගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලය. කියන්නේ මේක මේ ඒක දෛශික සම්මත ඒක දෛශන xy කණ්ඩාංග xy කියන කණ්ඩාංග තලේ ආයේකදී අපි කියලා දීලා තියෙනවා මාපාංකය හොයන්නේ x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. ඒ කියන්නේ i ගේ සංගුණකයේ වර්ගය ඊට පස්සේ j ගේ සංගුණකයේ වර්ගයේ වර්ගමූලයෙන් තමයි හොයන්නේ. එහෙනම් මේක සමාන කරන්න පුළුවන් මොකේද? මූල 3ට. බලන්න මූල 3. ඊට පස්සේ එනවා දැන් මේ දෙපැත්ත වර්ග කරොත් මට එනවා එක සමීකරණ x වර්ග ධන y වර්ග සමානයි මේ පැත්ත වර්ග වුණොත් 3යි කියලා එනවා. මේ බලන්න දැන් එක සමීකරණයක් අපිට ආවා. හරිද? එහෙනම් මේක තමයි පළවෙනි සමීකරණ විදිය අපිට ගන්න පුළුවන්. දැන් මෙතන තව දෙයක් තියෙනවා. දැන් බලන්න මේ AB දෛශික දෙක අතර කෝණය අපිට දීලා තියෙනවා 60ක් කියලා. ඒක පාවිච්චි කළා අපිට ගන්න පුළුවන් මොකද තිත් ගුණිතේ දාලා තව සමීකරණයක් ගන්න පුළුවන් මේ xy ට. දැන් බලන්න. එතන මම කරන්නේ මේ A දෛශිකය එයයි B දෛශිකයයි මොකද කරන්නේ? ඩොට් ප්‍රොඩක්ට් එකෙන් ගුණ කරනවා. හරි. ඊට පස්සේ මොකද? මෙතන එනවා ඩොට් ප්‍රොඩක්ට් එක අද්දක්කින් ඉඳන් A ගේ මාපාංකය. ඒ කියන්නේ A ගේ විශාලත්වය i B ගේ මාපාංක cos cos මේ දෙක අතර කෝණය. කෝණය කීයද? කෝණය 60ක් වෙනවා. කියන්නේ 5 බෙදීම 3යි කියලා අපිට ගන්න පුළුවන්. දැන් බලන්න. දැන් B ගේ විශාලත්වය නම් මූල 3යි කියලා අපි දන්නවා. එතකොට A ගේ විශාලත්වය අපි හොයාගමු. එතකොට A ගේ විශාලත්වය මොකද අපිට ගන්න පුළුවන්? A ගේ මාපාංකය ගන්න පුළුවන්. මොකද i ගේ සංගුණිකයේ වර්ගය 1 වර්ගය ධන මොකද j ගේ සංගුණිකයේ වර්ගය. ඒ කියන්නේ මූල 3 වර්ගය. 1 වර්ගයේ වර්ගමූල කියනවනේ. තමන් මූල 3 වර්ගය 3යි 1 වර්ගය 1යි එතන 4යි 4 වර්ගමූල 2යි කියලා ගන්න පුළුවන්. එහෙනම් A ගේ විශාලත්වය වෙනවා අපිට 2ක් කියලා. එහෙනම් මෙතන දැන් 2 දාන්න පුළුවන්. මෙතෙන්ට B ගේ විශාලත්වය මූල 3යි කියලා දානවා. ඒක එතෙන්ට දාන්න පුළුවන්. ඊට පස්සේ cos 60 අපි දන්නවා භාගයයි කියලා. ඒක ආදේශ කරනවා. දැන් මෙන්න මෙතෙන්ට මොකද කරන්නේ? මෙතෙන්ට දැන් ij ඇසුරෙන් අපි ආදේශ කරනවා. ij මේ තියෙන bj එක අපි අරන් තියෙන්නේ xi ධන yj කියලා. ඒක මෙතෙන්ට ආදේශ කරනවා. මේ දීපු එක a ගේ i ධන මූල 3යි j කියන එක මෙතෙන්ට ආදේශ කරනවා. හරි. ඊට පස්සේ මේක ආදේශ කරමු. i
ධන මූල 3යි j ඩොට් මොකද එන්නේ මේ b කියත්තේ අපි xi ධන yj කියලා. හරි සමානයි a කියන්නේ කීයද? a ගේ මාපාංග අපි හොයාගත්ත දෙකයි. ඊට පස්සේ b කියන එක මූල 3යි කියලා අපිට දීලම තියෙනවා. හරිද? ඊට පස්සේ cos 60 කියන්නේ භාගය. අපි ඒක දානවා. ඒත් මේ දෙකට දෙක යැපෙනවා. දැන් බලන්න මෙතන අපිට දැන් පුළුවන් මෙන්න බලන්න. දැන් මේ ij පද ඩොට් ප්‍රොඩක්ට් එක ගනිද්දී මොකද වෙන්නේ? දැන් මේ ji ගුණ වුණොත් මොකද වෙන්නේ? ji කියන දෛශික දෙක ලම්බකයි. ඇයි i තියෙන්නේ x දිශාවට කණ්ඩායමතල x දිශාවට තියෙන එකක දෛශිකය. j කියන්නේ මොකද? y දිශාවට තියෙන එකක. එතන මේ දෙක ලම්බකයිනේ. එතන ලම්බක දෙක ඩොට් ප්‍රොඩක්ට් එකෙන් ගුණ වුණොත් අපි දන්නවා බිඳුවයි. එහෙනම් අපිට මේ ගුණ කරන i පද ගුණ වෙනවා jj පද ගුණ වෙනවා. මේව කොහොමත් ඒකක දෛශික නිසා අපිට සංගුණක විතරක් එකපාරම ගුණ කරලා ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ මෙතන i ගේ සංගුණක එකයි මෙතන i ගේ සංගුණක x. එතන මේක ගුණ වුණාන් පස්සේ x කියලා එනවා. මෙතන මූල 3 ගුණ වෙනවා y ගෙන්. ධන මොකද මූල 3යි y කියලා එනවා. සමානයි මේ පැත්තේ අපිට එනවා මූල 3යි කියලා. දැන් බලන්න. දැන් අපිට පුළුවන් දැන් බලන්න සමීකරණ දෙකක් ආවා. හරිද? මේක දෙවෙනි සමීකරණ විදිහට ගන්න පුළුවන් මට. හරිද? දැන් මේ 1යි 2යි විසඳලා අපිට xy හොයන්න පුළුවන්. දැන් මම මෙතනින් කරන්නේ මෙන්න මේ y x උක්ත කරනවා. මූල 3යි y කියන එක එහා පැත්තට දාලා මම මේ දෙකෙන් දෙවෙනියට ගත්ත සමීකරණය x උක්ත කරගන්නවා. මූල 3යි y එහා පැත්තට දාවන් මූල 3 එළියට ගන්න පුළුවන්. එතන එක ඍණ y කියලා එනවා. හරි. දැන් මට x වෙනුවට මෙන්න මේ මූල 3යි එක ඍණ y කියලා දාන්න පුළුවන්. හරි. මම මෙතෙන්ට ඒක ආදේශ කරනවා. එකට පළවෙනි සමීකරණයට දැන් මම මෙතනින් ගන්නවා. පළවෙනි සමීකරණයට මම ආදේශ කරනවා. මොකක්ද ආදේශ කරන්නේ? x වෙනුවට මම ආදේශ කරනවා මූල 3 එක ඍණ y කියලා. හරිද? එතන මෙතන එනවා මූල 3 එක ඍණ y ගේ සම්පූර්ණ වර්ගය. හරිද? ධන y වර්ගය සමානයි 3යි කියලා එනවා. එහෙනම් ඊට පස්සේ දැන් මෙතන මූල 3 වර්ග වුණාන් 3යි ඊට පස්සේ මෙතන එනවා එක ඍණ y ගේ සම්පූර්ණ වර්ගය ධන y වර්ග සමානයි 3යි කියලා එනවා. හරි මම මේක විසඳන්න මේ ටික මකන්නම් දැන්. ඔයාලා ලියා ගන්න. මෙතන එනවා දැන් මේක අපිට සුළු කරන්න පුළුවන්. දැන් මෙතන 3යි මේක සුළු කරන් පස්සේ එකේ වර්ග 1යි ඍණ 2යි y ධන y වර්ග කියලා එනවා. ධන y වර්ග සමානයි 3යි කියලා එනවා. මෙතන එනවා මෙතන 3ෙන් ගුණ වෙනවා. එතන මෙතන 3යි ඍණ 6යි y ධන 3යි y වර්ග ධන y වර්ග සමානයි 3යි. මේ 3ට මේ 3 අඩු වෙලා යනවා. හරිද? ඊට පස්සේ මෙතන 4යි y වර්ග එනවා. 4යි y වර්ග එතන y පොදුයි. එතන මට y එකක් එළියට ගන්න පුළුවන්. y එකක් එළියට ගත්තොත් මෙතන 4යි y නේ. 4යි y කියුන් දෙකක් තව එළියට ගන්න පුළුවන්. ගත්තාන් පස්සේ මට මෙතන ලියන්න පුළුවන් 2යි y ඊට පස්සේ එනවා ඍණ 3යි කියලා. සමානයි මේ පැත්තේ බිඳුවයි. එතකොට දැන් මේකේ සාධක කැල්ලෙන් තියෙන්නේ. එතන මට මේක බිඳුවට සමාන කරන්න පුළුවන් මේක බිඳුවට සමාන කරන්න පුළුවන්. උත්තර දෙකයි එනවා. y ට උත්තර දෙකක් එනවා. y සමානයි බිඳුවයි. ඊට පස්සේ එනවා y සමානයි අපි මෙහෙම ලියමුකෝ. ඉතින් මේක බිඳුවට සමාන කරලා ලියමු 2y ඍණ 3 සමානයි බිඳුව. එතකොට එනවා y සමානයි මොකද 3 බෙදීම 2යි කියලා. තව උත්තරයක් එනවා. දැන් එහෙනම් දැන් අපිට මෙන්න මේ උත්තර දෙක දාලා x ටත් උත්තර දෙකක් ගන්න පුළුවන්. හරිද? මේ බලන්න y මෙතෙන්ට දැන් මේ දෙවෙනි සමීකරණය දාලා ගන්න එක තමයි ලේසි. හරිද? අපි පළවෙනි ගත්ත සමීකරණේ වර්ගපද තියෙනවනේ. ඒතකොට ඒක ආදේශ කරන එක අමාරුයි. හරිද? ඒතකොට මෙතෙන්ට ආදේශ කරාම මෙතන බිඳුවක් වෙලා x සමානයි මූල 3යි කියලා එනවා. බලන්න y බිඳුව දෑවන් x සමානයි මූල 3ක් කියලා. එතකොට ඒක ගන්න බෑනේ. x කියන එක අපිට දීලා තිබුණා. මොකද්ද?
බිඳුවට වඩා කුඩායි කියලා. හරිද? ඊට පස්සේ මේක දාලත් අපිට බලන්න පුළුවන්. y ට මේ x ටා ගියා. හරි ඒක බලමු අපි දැන්. හරි. මම මේ ටික මකනවා. දැන් දෙවෙනි සමීකරණය මතක තියෙනවා. බලමු. හොඳයි. දෙවෙනි සමීකරණයට දැන් ආදේශ කරනවා. දෙවෙනි සමීකරණය මොකක්ද තිබුණේ අපිට? දෙක විදියට තිබුණේ x ධන මූල 3යි y සමානයි මූල 3යි කියලානේ. හරිද? මේක තමයි තිබුණේ. දැන් මේකට y ට අගයන් අපි දාමු. දැන් මේ y සමානයි බිඳුව දාවොත් අපිට එනවා x ධන බිඳුව සමානයි මූල 3යි කියලා. ඒ කියන්නේ x සමානයි මූල 3යි කියලා එනවා. හැබැයි x අපිට බිඳුවට වඩා කුඩා අගයක් කියලා දීලා තියෙනවා. ඒතකොට මේ අගය ගන්න බැරි වෙනවා අපිට x සමානයි මූල 3යි කියන අගය ගන්න බැරි වෙනවා. හරි. දැන් එනවා මෙතනින් තව y අගයක් තියෙනවා. ඒකත් අපි දාන්න ඕන. ඒක දාමු බලන්න මේකට. මේකට දෑවන් එනවා. මේවනේ x ධන මූල 3යි y කියන්නේ මොකද? 3 බෙදීම 2යිනේ. සමානයි. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා සමානයි මූල 3යි කියලා තියෙනවා. දැන් මේක එහා පැත්තට ගත්තන් පස්සේ x සමානයි මෙතනින් මූල 3ක් එළියට ගන්න පුළුවන් මේක එහා පැත්තට ගත්තන් පස්සේ ආයි එනවා 1 ඍණ 3 බෙදීම 2යි. දැන් ඔය පොදු හරය අරන් අපි සුළු කරන් පස්සේ එනවා x සමානයි මෙතන දෙකක් එනවා. හරිද? අවන් දෙකක් එනවා දෙකෙන් තුනක් අඩුවා ඍණ 1යි. එහෙනම් එනවා ඍණ මූල 3 බෙදීම 2යි කියන්නේ. බලන්න ඍණ අගයක් ආවනේ. එහෙනම් තමයි මේ x අගය ඍණ අගයක් ආවා. ඒක ආවේ මොන y අගයේදී? මේ y අගයේදී. එහෙනම් මොකද x අගයේ ඍණ අගයක් වෙන්න ඕන කියලා දීලා තියෙනවා. ඒක ආවේ මේ y අගයේදී ආවේ. හරි. එහෙනම් y අගය වෙන්න ඕන මේක. එහෙනම් xy හොයාගත්තා. එහෙනම් b දෛශිකය දැන් අපිට ලියන්න පුළුවන් නේද? එහෙනම් b කියන්නේ මොකද්ද අපි ගත්තේ? b කියන්නේ xi ධන yj කියලානේ ගත්තේ. එහෙනම් x අගය අපි දන්න මේක තමයි හරි අගය. ඇයි මේක ධන අගයක් නෙවෙයි ඍණ අගයක් වෙන්න ඕන. එහෙනම් ඒකට අදාළ y අගය මේක. එහෙනම් y අගය මේක තමයි ගන්න ඕන. බිඳුව ගන්න බෑ. එහෙනම් එනවා b කියන දෛශිකය අපිට මොකද්ද? ඍණ මූල 3 බෙදීම 2යි i ධන මොකක්ද දෙන්නේ? 3 බෙදීම 2යි කියලා. 3 බෙදීම 2යි j කියලා. ඕක තමයි b කියන දෛශිකය අපිට එන්නේ අන්තිමට. එහෙනම් ඕක තමයි ගාන.